නිර්වාණය සොයා යන චාරිකාව ලක්දිව පුරාණය. ලක්දිව පුරාණය YouTube නාලිකාව හරහා අද අපගේ කතිකාවත අනුරාධපුර රාජධානිය තුළ අදටත් විරාජමානව පවතිනු ලබන අනුරාධපුර දළදා ගෙය පිළිබඳවයි. මෙම දළදා ගෙය පිළිබඳව ඓතිහාසික පසුබිම සොයා බැලුවකට මෙය ක්‍රිස්තු වර්ෂ 4 වන සියවස දක්වා ඈත අතීතයකට උරුමකම් කියනු ලබයි. කීර්තිශ්‍රී මේඝවර්ණ රජු අනුරාධපුර රාජ කරන සමය තුළ හේමමාලා හා දන්ත කුමරු දළදා වහන්සේ මුලින්ම වැඩමවා ඇත්තේ මෙම ඓතිහාසික අනුරාධපුර පුදුබිමටයි. මෙම වැඩමීමෙන් පසුව අභයගිරිය ආසන්නයේ ඇති මෙම ධම්මචක්කගේ යන ස්ථානය තුළ දළදා වහන්සේ තැන්පත් කර ඇති බව ඓතිහාසික පුරාවෘතවල සඳහන් වී ඇත. මේ පිළිබඳව 4 වන මිහිඳු රජුද සිය සෙල්ලිපිවල දක්වා ඇති අතරම මෙම දළදාගෙය දිගින් අඩි 51ක් සහ පළලින් අඩි 50කින් පමණ යුක්ත වනු ලබයි. මෙම අතීත දළදාගෙය අනුරාධපුර ඇතුළු නුවර තුළ පිහිටා ඇති අතරම එය අතීත හෙළ රජවරු සිය වාසභූමිය කරගත් ප්‍රදේශයයි. දළදාගේද ඒ ආසන්නම පිහිටවන්නට ඇත්තේ රජුගේ බහරය තුළ උතුම් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ තබා ගැනීමට බව අතීත වංශකතා සාක්ෂි දරයි. මෙම දළදාගේට අමතරව ඒ අසලම ඇති මහාපාලි දානශාලාවද ඉතාමත් වැදගත් ස්ථානයක් ලබා ගනු ලබයි. මෙම දානශාලාව මුලින්ම ඉදිකොට ඇත්තේ දේවානම්පියතිස්ස රජු විසිනි. මෙම දානශාලාව තුළ ඇති ගලින් සාදන ලද මහා විශාල අඩි 25ක් පමණ දිග බත්තුරු එවකට එහි විහාරවාසීව වැඩවසන ලද භික්ෂුන් වහන්සේලා දහස් ගණනකට දානය පිළිගැන්වීමට යොදාගෙන ඇති බව අතීත සාක්ෂි හමු වී ඇත. මෙය පිහිටා ඇත්තේද සුවිශේෂී ස්ථානයකයි. එනම් රජුගේ රජමාලිගාවට ඉතාමත් ආසන්නවයි. එයට හේතුව වන්නට ඇත්තේ රජු විසින්ම භික්ෂූන් වහන්සේලාට දන් සැපීමේ පහසුව ලබා ගැනීමට යයි අපට අනුමාන කළ හැකිය. තවද මෙම මහාපාලි දානශාලාව ආසන්නයේම ඇති සෙල්ලිපි ආදී නටබුන් වලින්ද මෙම මහාපාලි දානශාලාව පිළිබඳව ඓතිහාසික කරුණු රාශියක් දක්නට ලැබ. මෙම නටබුන් අතරම නැතහොත් සෙල්ලිපි අතරම මෙම මහාපාලි දානශාලාව පාලනයට හා දානයට ලැබුණු බදු මුදල් පිළිබඳව විස්තර දැක බලාගත හැකිය. චීන පාහියන් භික්ෂුව දේශාටන වාර්තා තුළ දක්වන ආකාරයට උන්වහන්සේ විසින් මෙම දානශාලාවේ භික්ෂූන් වහන්සේලා 5000කට පමණ දානය ලබා දුන් ආකාරය පිළිබඳව ඉතාමත් විස්තරාත්මකව වාර්තා කර ඇත. මෙම මහාපාලි දානශාලාව තුළින් අතීතයේ හෙළ රජදරුවන්ගේ දාන පාරමිතාව පිළිබඳ සාධක මැනවින් ප්‍රකට කරනු ලබයි. මෙම ඓතිහාසික පුරාවිද්‍යා ස්ථානවලට අමතරව මීළඟ ඓතිහාසික ස්ථානය වන්නේ ගෙඩිගේ සම්ප්‍රදායට අයත් ක්‍රිස්තු වර්ෂ 7 වන සහ 9 වන සියවස් අතරතුර ඉදිකරන ලදැයි සැලකෙන අනුරාධපුර ඇතුළු නුවර ප්‍රදේශය තුළම පිහිටා ඇති ප්‍රතිමා ගෘහය පිළිබඳවයි. මෙම ප්‍රතිමා ගෘහය සම්පූර්ණයෙන්ම ගඩොල් වලින් ඉදිකර ඇති අතරම මෙහි ගඩොල් බිත්ති අඩි 4ක් සහ 7ක් අතර පරතරයකට ඉදිකොට ඇත. මෙම ශක්තිමත් බිත්ති මත ආරුක්කු හැඩයේ වහලක් තනා තිබී ඇති අතරම එයද ගඩොලින්ම තනා තිබීම මෙම ප්‍රතිමා ගෘහයේ ඇති ප්‍රධානතම විශේෂත්වයයි. මෙය ගොඩනගන ලද පාර්ශවය පිළිබඳව තවමත් අවිනිශ්චිත තොරතුරු සඳහන් වන අතරම මෙම ප්‍රතිමා ගෘහය තුළ තිබී ඇති බුද්ධ ප්‍රතිමාව පිළිබඳව තවමත් සාධක හමු වී නොමැත. කෙසේ වුවද එකල පැවති තාක්ෂණය වාස්තු විද්‍යාත පිළිබඳව පරිචය මෙම නටබුන් මගින් මනාව පිළිබිඹු කරනු ලබයි.
මෙවැනි ඓතිහාසික වෘතාන්තයකින් නැවත අප ඔබ හමුවන තුරු ඔබට සුබ දවසක්.